හායි ඔයාලට කොහොමද? ඉතින් අද ඔන්න අපි ගියපු ලස්සන තැනක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඉතින් මේ අපි යන්නේ දැදුර ඔය බලන්න. ඒ විතරක් නෙවෙයි දැදුර වලින් පොඩ්ඩක් සීතල වතුර ටිකක් නාලා රවුමක් දාලා එන්න. ඉතින් තාත්තයි පුතයි දෙන්න ඔන්න ඔහොම තමයි සින්දුවක් දාගෙන සින්දු කිය අපිට ගගහ ගියේ. මයි චූටි දෙන්න ඉතින් චූටි හාන්සියකුත් දාගත්ත යනින් ගමන් ඉතින් ඔහොම යන ගමන් මග තිබුණා අර වඳුරන්ගේ මූණ තියෙන වෙස් මූණ වගේ. ඔන්න තාත්තටයි පුතාටයි දෙන්නට මෝන වුණා එකක් ගන්න. ඉතින් ඒ දෙන්න නෙවෙයි තාත්ති ගිහිල්ලා අපිට කන්න බඩගිනින්ගුයි වෙස් මූණකුයි අරගෙන තමයි ආවේ ඉතින්. ඉතින් අපි ඇවිල්ලා ඔන්න අපි පල්ලෙහාට බැස්සට පස්සේ අපිට මතක් වුණේ අපේ සබන් ෂැම්පූ ඒ ටික ගේන්න බැරි වුණානේ කියලා. ඉතින් හස්බන්ඩ් ගිහිලා ඒ ටිකත් අරගෙන ආපහු ආවා. දැන් ඉතින් අපි නාන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හස්බන්ඩ් රෙඩි වෙනකන් අපේ චූටි මැනික බෙර ගගා හිටිය මෙන්න මෙහෙම බකට් එකට. ඇත්තටම මෙතන හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඒ වගේම ගස් කොළන් හැමතැනම පෙරලා තිබුණා. නිදහස් වෙලාවකට නිවඩුවක් දාගෙන ගිහිල්ලා ඉන්න හරිම ලස්සන තැනක් තමයි. මොකද අපිට පුළුවන් මේ රස්නේ දවස්වල ටිකක් ගිහින් නාලා සීතල වතුර ටිකක එබිලා ඉන්නවා කියන්නේම වෙනස්ම දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට මේ දෙන්නම කෝලම් කර කර හිටිය ගොඩක් වෙලා වතුරේ බැහැලා මනන් නාලා ගොඩට ආවා. ෆැමිලි එකේ ඈත් එක්ක ගිහිල්ලා එන්ජොයි කරලා එන්න නියම ප්ලේස් එකක් තමයි මේ දැදුරු ඔය කියලා කියන්නේ. ඉතින් අපි නාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට තමයි අපි යන්න සූදානම් වුණේ ආපහු. ඉතින් හරිම ලස්සන හවසක් තමයි මේ ගත කරේ. ඔයාලත් ගිහිල්ලා බලන්න දැදුරු ඔය හරිම ලස්සන තැනක් නාන්න ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා එන්ජොයි කරන්න. ඇත්තටම වටපිටාව හරිම නිදහස් නිස්කලංකයි. ඔයාලගේ ෆැමිලි එකෙත් කට්ටියත් එක්ක රහමක් ගිහිල්ලා බලන්න. එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much.